පුතේ කොහොමද? 20යි 26 තාක්ෂණ වේදේ කරන ළමයින්ට තමයි පුතේ මේ වීඩියෝ එක කරන්නේ. 20යි 26 අවුරුද්ද ඔයාගේ ඔන්න බලාපොරොත්තුවෙන් හිටපු අවුරුද්ද. හරි, ඒ අවුරුද්දේ මොනවද අපි කරන්නේ? ඒත් එක්කම ජනවාරි මාසයේ ඉඳන් මොන වගේ සැලැස්මකද අපි යන්නේ? ඔන්න ඔය කියන දේවල් ටික දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට ගොඩක් පුතාලා අහනවා 20යි 26 අවුරුද්ද ඉඳන් සර් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද? හරි, ඒ පුතාලටත් මම දෙනවා උත්තර ටිකක් පිළිවෙලට. වීඩියෝ එක පුතේ බලන්න ඉවරනකම් වාට අදහසක් ගන්න පුළුවන් වෙයි. එතකොට 20යි 26 ළමයින්ට විභාගයට මාස 7ක්නේ ඇත්තරම තියෙන්නේ. අගෝස්තු එක්සෑම් එක තියෙනවා පුතේ. හරි. එතකොට ජනවාරි, පෙබරවාරි, මාර්තු ඊට පස්සේ පුතේ අවුරුදු වෙනවා. හරි. ඊට පස්සේ වෙසක්, ඊට පස්සේ ඔයාලා පොසොන්, හරි. ඊට පස්සේ පුතේ පෙරහැර බලනවා. ඒකත් එක්කම එක්සෑම් එක ලියනවා. අගෝස්තුවේ. ඕකන වෙන්නේ. හරි. එතකොට ඕකත් එක්ක පුතේ හරි ප්ලෑන් එකකට ගියේ නැත්තම් ඔයාට ඒ කියන්නේ එක්සෑම් එකට හරියට ලියන්න බැරි වෙනවා. ඒ කියන්නේ අර පේපර් ලියලා ඒ හුරුවක් නැතුව එක්සෑම් එකට ගියොත් අනිවාර්යෙන් පුතේ වා බලාපොරොත්තු වෙන ඒ කියන්නේ ඔයාගේ ටාගට් ඇති ජපුර යනවා කියලා ටාගට් ඇති කොළඹ යනවා කියලා ටාගට් ඇති ඒ තුනක් ගන්නවා කියලා ටාගට් ඇති ඒව වෙනුවෙන් යන්න නම් පුතේ හරි ප්ලෑන් එක මේ දවස්වල දුවන්න ඕනේ. එතකොට මම මේ වීඩියෝ එක තුල පුතේ අපි මොනවද මේ වෙද්දි කරලා තියෙන්නේ ඒත් එක්කම අපේ ඉදිරි ප්ලෑන් මොනවද තව තියෙන්නේ හරි ඒවා නැවත මතක් කිරීමක් කරනවා. ඒවා දිහා බලලා හරි ඒත් එක්කම තීරණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් පුතාලා අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන්න ඔයාට හොඳම තීරණයකට එන්න පුළුවන්. එතකොට පුතාලට මම මුලින්ම කියනවා අපේ පන්තිය මම හැමදාම කියනවා වගේ මහනුවර මාතලේ හරි මම දන්න තරමින් යන එකම පියෝ රිවිෂන් එක යන්නේ අපේ. ඒ කියන්නේ පුතේ පියෝ රිවිෂන් එක කියලා කියන්නේ අපි සිද්ධාන්ත පන්තිය තුල අපි සිද්ධාන්ත පන්තිය තුල ඒ කියන්නේ තියරි පුතේ සිද්ධාන්ත පන්තිය තුල අපි ඒකක 25ම ආවරණයක් කරනවා. එතකොට ඒ කතාව තුල අපි මේ වෙද්දී ඒකක 12ක් අවසන් වෙලා තියෙනවා. 12 ශ්‍රේණියට අදාළව. එතකොට එක පාඩමක් මේ විදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. චුම්බකත්වයේ කොටස තමයි කතා කරන්න තියෙන විද්‍යුතයේ පාඩමේ. එතකොට අපි පියෝ රිවිෂන් එකක් කරනවා කියලා කිව්වා මාතලේ මහනුවර ඔය නගර දෙකේම. එතකොට ඕකට අදාළව පුතේ පුනරීක්ෂණ පන්තිය රිවිෂන් පන්තිය හරි මෙන්න මේක තුලත් පුතේ ඒකක 25ම ටිකක් වෙනස් විදිහකට ආවරණය කිරීමක් වෙනවා. හරි. ඒතොර ඒකේ වැඩත් අපි මේ වෙද්දි කරගෙන යනවා. ඒතොර ඒකෙත් මේ වෙද්දි පාඩම් 3ක් විතර ගිහින් තියෙන රිවිෂන් එකට අදාළව. එතකොට පුතේ මේ වෙද්දි පුතා තීරණයකට එළඹෙනවා නම් හරි කොහොමද ඒක තීරණය කරන්නේ මේ වෙද්දි වෙනස්කමක් කරනවද කියන කතාව. හරි. විශේෂයෙන්ම මාතලේ දරුවෝ මාතලේ එත් එක්ක මහනුවර ළමයි පුතේ ඒ කියන්නේ ඔයාලට මේ වෙද්දී ඒ කියන්නේ ඩිසිෂන් එකක් ගන්න බැරි මට්ටමට ඔයාව හදලා ඇති. ඒක අපිට තේරෙන මේ කියන්නේ සමහර ලාවට පන්තියක් ක්ලෑෂ් කරන වෙති දාලා එහෙම නැත්නම් පුතේ මොකක් හරි අග පාඩමක් කරන් තියරි පන්ති උගන්වනවා වෙනවා වෙන්න පුළුවන්. හරි ඔයා දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඒකත් එක්කම අර අපි තමයි හොඳම කියන කතාවේ ගොඩනැගීමක් කරලා ඇති. අපි තමයි හොඳම යන්න එපා මෙහෙමයි. අපි මෙච්චර දේවල් කරනවා කියලා කියනවා ඇති. හරි. පුතේ බලන්න දැන් මාස 15ක් විතර ඔයාලා ඉගෙන ගත්තා. 15ටත් වැඩි. හරි. ඔය කාලය තුල මොනවද ඔයාලට කරේ? අඩුම පාඩම් 10ක්වත් ඉවරද කම්ප්ලීට්? කම්ප්ලීට් පාඩම් 10ක්වත් තියරි පන්තියක ඉවරද කියන එක බලන්න. රිවිෂන් පන්තියෙත් පුතේ එන්නේ කියලා සමහර ලාවට කරලා ඇත්තේ තියරි පන්තිය මොකක් හරි පාඩමක් කොහොම හරි කවුන්ට් එක කියනවාදී පාඩම් 10ක් කියලා. හරි. ඒතකොට පුතාලා තේරුම් ගන්න ඇත්තරම් පාඩම් 10ක් තියරි පන්තියක ඉවර වුණාද? ඔයාලගේ අර පළවෙනි දවස් තුන පොරොන්දුව රැකලාද තියෙන්නේ කියන කතාව. හරි. එතකොට මාස 15කින් මොකක්ද කරේ? තව ඉස්සරහට මාස 7ක් තියෙනවා. ඒ 7 මොකක්ද කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? පාස් පේපර් කරන්න ඕනේ, පළාත් පේපර් කරන්න ඕනේ. හරි. ඔය දේවල් කලින් අවුරුදු වලට කරාද? ඔවා හොඳට හොයලා බලන්න. හරි. පාස් පේපර් කතා කරාද? පුල් පේපර්ස් විදියට කතා කරාද? නැත්නම් ප්‍රශ්න කිහිපයක් අරන්ද කතා කරලා තියෙන්නේ. ඕවා ගැන පුතේ දැන් හිතන්න කාලේ හරි. මොකද පුතාලා බුද්ධිමත් හරි හැමදේම හොයන්න දැන් වටපිටාව තියෙනවා. හරි YouTube එකේ බලන්න පුළුවන්. ඔය දේවල් එක්ක ඔයාට අදහසක් එනවා. ඇත්තටම ඔයා යන පන්තියේ වැඩක් වෙලා තියෙනවද? අවසානය වෙනකන් රිවිෂනුත් එන්න කියලා කරලා තියෙන්නේ තියරි පන්තියේ උගන්වන්න නැති පාඩමක්ද උගන්වලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුතේ. හරි. ඔන්නෝකත් එක්ක අර වචන වලට රැවටිලා ඉන්නේ නැතුව හරි බය නැතුව ඩිසිෂන් එකක් ගන්න අපේ පන්තියේ පුතේ අපි පියෝ රිවිෂන් එකක් කරනවා. ඒතර පේපර්ස් කතා කරනවා, පළාත් පේපර්ස් කතා කරනවා, මොඩල් පේපර්ස් කතා කරනවා, පාස් පේපර් සියල්ලම කතා කරනවා A to Z. හරි බලන්න පුතේ channel එකට ගිහලා චතුරංග සමරකෝණ
ප්ලේලිස්ට් වල එහෙම ඇති. මොනවද අපි කරලා තියෙන්නේ? අපිට පුල් පේපර් කතා කරන්න පුළුවන්ද කියන කතාව. නැත්තම් MCQ 10ක MCQ 20ක නැත්තම් ව්‍යුහගත ප්‍රශ්නයක් කරන් කතා කරනවද? ඒව නෙවෙයි පුතේ. හරි. අපි ක්වොලිටියට පුල් පේපර් එකක් සාකච්ඡා කරන පන්තියක්. එතකොට ඕකත් එක්ක ඔයාගේ අනිවාර්ය රෑන්ක් එක හැදෙනවා. එතකොට පුතාලට මෙන්න මේ පන්තිය මම පාඩම් 12ක් ඉවර කරලා කිව්වනේ. හරි. එතකොට දැන් පුතාලට හිතනවා එහෙනම් සර් ඇවිත් වැඩක් නෑනේ මේවට. හරි. රිවිෂන් එකේ පාඩම් 3ක් වගේ ඉවරයි කියලා කිව්වනේ. එතකොට ඒකට එන්න පුළුවන්. හරි. එතකොට පුතාලට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි පුතාලව හිර කරලා ඇති. මම මේ අලුත් ළමයින්ට කියන්නේ ඒ කියන්නේ මේ වෙනස්කමක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ චකිතයකින් ඉන්නේ. වෙනස්කමක් කරන්න ඕනේ කියලා හිතෙනවා. හිතෙද්දි අර පැත්තෙන් ඇදලා ගන්නවා. එන්න අපි තමයි හොඳම. අපි මේ ටික ඔක්කොම කවර් කරනවා. මේ මාස 7 මේ ඔක්කොම කවර් කරනවා. මේක තමයි අලුත් ප්ලෑන් එක කියලා අය පාරක් කතාවක් කියනවා. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ පුතේ. ඔයාව හිර කරනවා නම් රිවිෂන් අනිවාර්යයි කියලා. අන්න පුතේ තීරණ ගන්න බය වෙන්න එපා. ඔයා අනිවාර්යෙන් හිර වෙනවාමයි ඉස්සරහට. හරි. ඒකට හේතුව ඔයාලට ලොකුවට ෆුල් පේපර්ස් කරන්න කාලයක් එන්නේ නැහැ. මොකද ඔය try කරන්නේ රිවිෂන් එකකටත් ඔයාලට අනිවාර්යෙන් එන්න කියලා තියරි පන්ති අඩුවක් කම්ප්ලීට් කරන එක තමයි වෙන්නේ. නැතුව පියෝ රිවිෂන් එකක් නෙවෙයි. ඒකයි මම පුතාලට කෙලින්ම කිව්වෙනින් අර විවේචන එල්ල කරනව නෙවෙයි. මොකද මේ ටික ලිහින්න ඕනේ. මොකද මාතලේ අපිට පන්තියක් දාන්න බෑ. දාපු ගමන් පන්තියක් එක්ක වෙන IT පන්තියකින් හරි ක්ලෑෂ් කරනවා. ඒ මට්ටමට රවුන්ඩ් එක හදලා නැතියෙන්නේ. හරි. මහනුවරත් ওই ප්‍රශ්නෙම තියෙනවා. හරි. එතකොට බලන්න තමන්ට රිවිෂන් අනිවාර්ය කරලා තියෙන කියලා පුතේ. එහෙනම් අනිවාර්යෙන් ප්‍රශ්නයක්ම තමයි. හරි. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් ඇතුවයි මේ දේ වෙන්නේ. හරි. කලින් බැච් වලත් ඒක වෙලා ඇති. හරි. එතකොට පාඩම් 12ක් අපි තියරි එකේ ඉවරයි. ඇත්ත 12ක් ඉවරයි පාඩම්. රිවිෂන් එකෙත් 3ක් ඉවරයි. හරි. එතකොට මේ 25ක් කවර් කරන ප්ලෑන් එකක ඉන්නේ. පුතේ මේ දවස්වල නිවාඩු මාසයක් යනවා. මම ටිකක් වැඩියෙන් පන්ති දානවා. හරි. පෙබරවාරි O level exam එක යනවා. ගොඩක් පන්ති දානවා. හරි. කොහොම හරි කරලා පුතේ මේක 12ක් කියන්නේ පුතේ දැන් 13 වසරේ IT පාඩම් 4ක් තියෙනවානේ. ඒතර ඔකත් එක්ක ඒක ලොකු කාලයක් කියන්නේ. හැබැයි කාලයක් දෙන්න පාඩමක් තියෙනවා. අපි ඒකට කාලෙ දීලා වැඩ කරනවා. එතකොට මෙන්න මේකේ පාඩම් 25 හරි. මෙන්න මේකේ පාඩම් 25 පුතේ අපි ඉවර කරනවා. මැයි 15 වගේ වෙද්දී තියරි පන්තියට අදාළව පාඩම් 25 අපි ඉවර කරනවා. මැයි 15 වගේ වෙද්දී හරි. අපි එක්සෑම් එක අගෝස්තු කියන තැන ඉන්නේ. අපිට ඉස්සරහට කල්යයිද ඒව අපිට හේතු අදාළ නැහැ. අපි මැයි 15 වෙද්දී පුතේ තියරි පන්තිය පාඩම් 25 කවර් කරනවා. එතකොට ඔයාලට දැනටමත් තව පාඩම් 13ක් කවර් කරගන්න තියෙනවා ෆිසිකලි ඇවිල්ලා. හරි. එතකොට පුතේ අපේ රිවිෂන් එකත් එක්ක හිටියොත් ඔයාට මේකෙන් මිස් වුණා නම් මොකක් හරි පාඩමක් එතන ෆිසිකලි අල්ලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පුතේ ඔයාට ගැළපෙන පරිදි ඔයාට හිතන්නකෝ YouTube රෙකෝඩ් මොනවාරි බලන්න පුළුවන් කියලා. හරි. සියලු පාඩම් තියෙනවා YouTube එකේ පුතේ. මේවා ඔයාට අපි දෙනවා බලන්න. ඒ විතරක්ම නෙවෙයි. ඔයාට අවශ්‍ය නම් හිතන්නකෝ ෆිසිකල් එකකින්ම තියරියක් නැවත කවර් කරගන්න ඕනේ කියලා. හරි. ඒකත් පුතේ ඔයාට අවශ්‍ය තව පරිදි මම 20යි 27 පන්ති වලට ඔයාට සම්බන්ධ වෙන අවස්ථාව දෙනවා. එතනින් ඕනනම් කවර් කරගන්න පුළුවන්. මොකද 27ත් පුතේ අපි එහෙම ඉබි ගමන යන්නේ නැහැ. ඒකත් ඇදගෙන යනවා ඉක්මනට. දැන් 27 එහෙම බලය පටන් ගන්නවා මේ ජනවාරි මාසේ. ඒතොර ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ පුතාලා අර බය වෙන්න එපා කොයිම වෙලාවකවත් එහෙට මෙහෙට පැන්නොත් හරි මොනවා හරි පාඩමක් මිස් වෙයිද කියන කතාව. එහෙම පුතේ මිස් වෙන්න දෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වටපිටාව හදලා රෙකෝඩින් හරි දීලා නැත්නම් හවසක ඉන්න කියලා හරි කියලා දීලා ඒක අපි වැඩේ ඉවර කරනවා. එහෙම ප්ලෑන් එක යන්නේ. කලින් බැච් දිහා බලන්න. හරි ඒකත් එක්ක තමයි පුතේ අපි පන්ති ගොඩ නැගින්නේ. හරි අයියලක්කලාගේ. ඒතොර අනිවාර්යෙන් එහෙම අර කිව්වොත් වක්කීමක් ගන්නවා කියලා ඒක අකුරටම ඉටු කරනවා. හරි ඒ හින්දා අර ඩිසිෂන් ගන්න බය වෙන්න එපා. චකිතයකින් ඉන්න පුතාලා බලන්න මොනවද පන්තිය කරේ මේ වෙනකන්. හරි අපි මේක කරනවා මේක කරනවා කියලා කියනවා ඇති. සමහරලාවට රිවිෂන් එන්න කියලා පැය දෙකක පන්තියක් දාලා රිවිෂන් එක ඉවරයි කියලා යන්න කියනවා වෙන්න පුළුවන්. හරි. එහෙම පැය දෙකකට රිවිෂන් එකක් කරන්න පුළුවන්ද කියන කතාව ඔයාම හිතන්න චුට්ටක්. හරි. තව පුතේ ලොකු කාලයක් නැහැ. තව තියෙන්නේ පුතේ මාස 7ක් කියන්නේ සති 28ක් විතර. හරි. එතකොට හිතන්නකෝ තාමත් පාඩමක් අල්ලන් රිවිෂන් එකට එන්න කියලා දවස් 3-4 අදිනවා නම් ගැටලුවක් නෙතන. ඒවා තේරුම් ගන්න. හරි. තේරුම් අරගෙන පන්ති වලට සම්බන්ධ වෙන්න. නැත්තම් අවසාන වෙලාවේ වාට තේරෙන්නේ නැහැ මොකක්ද මේ අපිට උනේ කියලා හිතෙන්න හිතෙයි. විභාගයේ ලං වෙද්දි. ඒ කියන්නේ අවසාන දවස වෙනකනුත් ලොකු පාඩම් වල තියරි බදාගෙන හිටියොත් ඒක පුතේ අපරාධයක්. හරි. ඒකයි මං කිව්වේ මයි 15 වගේ වෙද්දි ඔයාලට කොහොම හරි ක්‍රමයකින් ඒක මං ඔයාලට කවර් කරනවා තියරි පන්තියකින්. රිවිෂන් එකෙත් ඒ වෙද්දි පාඩම් 15ක් විතර තව ඇවිත් තියෙයි. එහෙම අපි ලොකු ප්ලෑන් එක යන්නේ. එතකොට ජනවාරි මාසය තුල
අපේ සිද්ධාන්ත පන්තියේ පුතේ චුම්බකත්වය කියන කොටස ආරම්භ වෙනවා අලුත්ම කොටසක්. හරි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කලින් පාඩම් එක සම්බන්ධයක් නැහැ. ඒක ගොඩනගාගෙන යන්න පුළුවන් ඉස්සරහට. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති කොටසක්. හරි. ඊට පස්සේ ජනවාරි මාසය තුල තව ඒකකයක් අවසන් වෙනවා. ජෛවාණු කියන ඒකකෙත් පුතේ අවසන් වෙනවා. ඔය ඒකක දෙකයි බහු අවයවික කියන 13 වසර තව පාඩමක් අවසන් වෙනවා. එතකොට ජනවාරි මාසය ඉවර වෙද්දි පාඩම් 14ක් 15 කියන ඉලක්කමකට තියරි පන්ති එනවා. හරි ඒ ටාගට් වල අපි ඉන්නවා. ඒ කියන්නේ දැන් 12 වෙනිදා නිවාඩු හම්බෙනවනේ අය පාරක්. අපි අමතර පන්ති දානවා. හරි අමතර පන්ති දාලා සිලබස් එක හැකි ඉක්මනින් කවර් කරනවා. ඒ කියන්නේ තියෙන කාලයත් එක්ක. හරි ඊට පස්සේ රිවිෂන් එක තුල පුතේ හරි අපි බලය පාඩම කාර්යශක්තිය ජවය හරි ඔය කියන පාඩම් දෙක මූලිකව ජනවාරි මාසයේ ආරම්භ කරනවා. ඒකත් එක්ක තව එක පාඩමක් ඉවර කරන්න උත්සාහ කරනවා. භ්‍රමණ චලිතය කියන පාඩම. ඔය පාඩම් තුන රිවිෂන් එකේ ජනවාරියේ ඉවර වෙනවා. හරි පැහැදිලිනේ? එතකොට ඔය පාඩම් තමයි පුතේ ජනවාරි මාසයේ ආරම්භ වෙන්නේ. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ජනවාරි මාසයේ ඉඳන් අපේ ගෝල්ඩන් රිවිෂන් එකට අදාළව තව අලුත් වැඩ ටිකක් යනවා. අපේ ගෝල්ඩන් රිවිෂන් එකට අදාළව තව වැඩ ටිකක් පුතේ අලුත් කරනවා. මෙන්න මේ වගේ හොඳට බලන්න මොකක්ද කියලා. හරි එතකොට අපේ රිවිෂන් පන්තිය මන් තියෙන දවස් කියන්නම්. දැන් හිතන්නකෝ මාතලේ පන්තිය. හරි මාතලේ රිවිෂන් එක පුතේ තියෙන බදාදා. හරි රිවිෂන් පන්තිය තියෙනවා බදාදා. ජනවාරි මාසේ ඉඳන් රිවිෂන් එක ආරම්භ වෙන්නේ පුතේ බදාදා උදේ 7ට. හරි බදාදා පෙරවරු 7ට ආරම්භ වෙනවා. ඉවර වෙන්නේ පුතේ පන්තිය 5:00ට තමයි ඉවර වෙන්නේ. උදේ 4ට පටන් ගන්නවා. හවස 5:00ට ඉවර වෙනවා. එතකොට දැන් හිතන්නකෝ පේපර්ස් ඕන් නැස අපිට දැම්ම ලියන්න බෑ. ලියන්න ඕනේ. හරි මම පළවෙනි මාස දෙක එච්චර බලන්නේ නෑ ඒක. දෙකෙන් පස්සේ යන්නේ පුතේ පේපර්. හරි පේපර් ලියන්න නෙවෙයි යන්නේ. දෙකෙන් පස්සේ යන්නේ පේපර් සාකච්ඡාවක් යන්නේ. 2:00 5:00 යන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. ඊට පස්සේ මාතලේ ළමයින්ට අදාළම තව දවසක් එන්න ඕනේ පුතේ ජනවාරි ඉඳන්ම වැඩේ යනවා. සති 28යි තියෙන්නේ. ෆුල් පේපර්ස් 28ක් ලියවනවා 28ක්. හරි එතකොට අඟහරුවාදට ඔයා එන්න ඕනේ ටයිම් තියාගන්න. අඟහරුවාද දවස තුල ඔයාට ඒ කියන්නේ 8:00 ඉඳන් පුතේ පැය 5ක ප්‍රශ්න පත්‍රයක් ලියවෙනවා. ඒක 2:00 වගේ වෙද්දි ඉවර කරන්න පුළුවන්. ඒකට මෙහෙම පුතාලට මම කියනවා මෙන්න මේ ප්‍රශ්න පත්‍රය රිවිෂන් එකක් මම ඔයාලට කියවනේ පියෝ රිවිෂන් එකක් යන්න කියලා. ඒතර රිවිෂන් එකේ කරපු පාඩම් වලින් විතරක් නෙවෙයි දාන්නේ. ඕක ඔන්න මම කලින්ම කියනවා. හරි කියනවා පුතේ කතාව මෙන්න මේ 8:00 මෙන්න මේ පැය 5 පේපර් එකට දාන්නේ ජනවාරි මාසේ ඉඳන්. හරි තියරි එකේ උගන්වපු පාඩමුත් තියෙනවානේ. එතකොට දැන් කොහොමත් ජනවාරි වගේ ඉවර වෙද්දි පාඩම් කොහොමත් 16ක් 17ක් ඉවර වෙනවනේ. හරි ඔය පාඩම් ඔක්කොගෙම පේපර් එකක් මේකට වැටෙනවා පුතේ. මෙතන මේ පේපර් එකට ප්‍රශ්න වැටෙනවා. හොඳට මතක තියාගන්න. පාඩම් 2-3කින් නෙවෙයි. හරි එන ප්‍රශ්න ටික කියන කතාවකුත් නෑ පුතේ. උගන්වපු පාඩම් මොනවද? ඒකට වැටෙනවා. එතකොට මෙතනදී දැන් අර රිවිෂන් විතරක් එන ළමයින්ට පොඩි ප්‍රශ්නයක් එනවනේ කොහොමද පේපර් එක ලියන්නේ කියන කතාව. පුතාට ලියන්න පුළුවන් ප්‍රශ්න 5ක් හරි තියෙන්නේ. හරි ඒක ලියන්න ඕනේ. තේරුණානේ? ඒ වෙලාවේ ඉඳගෙන ඒක ලියන්න ඕනේ. පළවෙනි දවසේ ලකුණු 5ක් එනවා වෙන්න පුළුවන්. 50ක් එනවා වෙන්න පුළුවන්. 75ක් එනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ප්ලෑන් එක තුල පිළිවෙලට දුවන්න. ඔයාගේ මාක්ස් වැඩි වෙලා තියෙයි දවසින් දවස. ඒක තේරුම් ගන්න. ඔයාලට ජනවාරි මාසේ හම්බ වෙන ලස්සන ස්ටඩි ප්ලෑන් එකක් මාස 7ටම අදාළව දවසින් දවස මෙන්න මේක කරන්න කියලා ප්ලෑන් එකක් ලස්සන හදලා දෙනවා. print කරලා ඔයාලට පොතක් වගේ හම්බ වෙනවා. ඒකේ දුවන්න අනිවාර්යෙන් ඔයාලට SFT එකක් එනවාමයි. හරි එතකොට ඔන්න මම කිව්වා මාතලේ ළමයින්ට අදාළව පන්ති යන දවස්. හරි ඊට පස්සේ මහනුවර ළමයින්ට අදාළව ගෝල්ඩන් රිවිෂන් එකේ වැඩ මම මේ පොඩ්ඩක් ඔයාලට කිව්වේ මේ රිවිෂන් එක යන දවසයි පේපර් එක අලුත් වැඩේ ගැනයි කිව්වේ. මහනුවර ළමයින්ට පුතේ ඔයාගේ දවස යන්නේ රිවිෂන් එක සමුදානේ. හරි ඒතර සමුදා 7:00 5 පන්තිය යනවා සඳුදා. සමුදා 7:00 5 පන්තිය යනවා. ඊට පස්සේ පුතේ පේපර් එක ඔයාලට යන්නේ බදාදා. හරි ඔයාලගේ පේපර් එක යනවා පුතේ බදාදා 8:00 ඉඳන් පැය 5ක පේපර් එකක් යනවා. ඉන්ටර්වල් එකකුත් දෙනවා MCQ පේපරේ දීලා. ඒ වගේ පේපර් එකක් යනවා පැය 5ක. පැහැදිලිනේ? ඔන්න ගෝල්ඩන් රිවිෂන් එකේ ෆුල් පේපර් කතාව කිව්වා අලුතෙන් ඇඩ් වුණ එක. හරි ඒකට එන්න ඕනේ අඟහරුවාදා මේ කට්ටිය බදාදා ෆුල් පේපරේ ලියන්න ඕනේ. හරි එතකොට රිවිෂන් එක තුල පුතේ තව දේවල් ටිකක් අලුත් කරනවා. ඔය කෙමිස්ට්‍රි පාඩම් මෙහෙම එනවනේ ඉස්සරහට. මම ඔයාලට කිව්වා රිවිෂන් එක පටන් ගද්දි අපේ ගෝල්ඩන් රිවිෂන් ටියුට් සෙට් එකක් යනවනේ. ඒ ටියුට් සෙට් එකට අමතරව
ඔය කෙමිස්ට්‍රි පාඩම් ජෛවාණු ස්වභාව නිෂ්පාදන පරිසරය කර්මාන්ත බහුවවැවික හරි ඒ පාඩම් වලට අදාළව ෂෝට් නෝට් වගේ හදපු පොඩි පොත් කිහිපයක් යනවා ඒක පාඩම් කරගන්නයි තියෙන්නේ පැහැදිලිනේ හරි ඊට පස්සේ පේපර්ස් වලට මාක්ස් හම්බෙනවා ওই දේවල් ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ එහෙම අර වැඩ 100ක් නෑ ළමයි ගෝල්ඩන් රිවිෂන් ටියුට් ටික යනවා අය ෆුල් පේපර්ස් යනවා අර වගේ ෂෝට් නෝට් පොඩි වැඩසටහනක් යනවා හරි ඒකත් එක්ක මයින්ඩ් මැප් කතාව යනවා ඊට අමතරව ටිකක් අර ප්‍රධානව යනවා පුතේ මොකක්ද වාට මං කිව්වා යුනිට් ටෙස්ට් ටිකක් යනවා. ඒ කියන්නේ පාඩම් 25ට හදපු සංකීර්ණ ප්‍රශ්න තියෙන පේපර් 25ක් තව යනවා. ඔය වැඩ 4-5 තමයි යන්නේ. ලොකු වැඩක් නෑ. තියරි පන්තියේ පාඩම් 25 ඒ පැත්තේ යනවා. රිවිෂන් එකෙන් පාඩම් 25 නැවත පුනරීක්ෂණය වෙනවා. ඒකත් එක්ක ෆුල් පේපර්ස් යනවා. ෂෝට් නෝට් රචනාවක් යනවා. හරි. ඒ ටික තමයි ඉතින් යන්නේ. එතකොට ඔක ගොඩ දාන්න පුළුවන්. හරි. එතකොට මේ ටයිම් ස්ලොට් පවා මං වාට දෙනවා ප්ලෑන් එකක් හදලා. ඒක දුවන්නයි තියෙන්නේ. ජනවාරි කියන්නේ පුතේ ඔයා වෙනස් කරන මාසයක් වෙන්න ඕනේ. එතකොට පාඩම් කරන්න පටන් ගන්න ඉන්න බෑ මැයි වල ඉඳන්. හරි? දැන් මේ වීඩියෝ එක බලන්නේ අදද? අද ඔයා මේසේ සම්පූර්ණ ඉස්සලාම හොඳට අස් කරලා ඒකලා අද හරි හෙට හරි මේ දවස් දෙකේම හරි කමක් නැහැ පුතේ. ඔයා හොඳට කල්පනා කරන්න මං ජනවාරියේ මොකක්ද කරන්න ඕනේ? ඒත් එක්කම මගේ ටාගට් එක මොකක්ද මම ඒ තුනකට යන්න ඕනේ? ඒ තුනකට යන්න පුතේ මම හැම වෙලේම ස්ටේටස් දදා ඉඳලවත් නැත්තම් මේකයි මගේ හීනේ කියලා දදා ඉඳලවත් හරියන්නේ නැහැ. මං වැඩ කරන්න ඕනේ. හරි? ඒ වැඩ කරන්න ඕනේ හිත හදාගන්න. හරි? ප්ලෑන් නෙවෙයි. ප්ලෑන් එකක් මං ඔයාලට හදලා දෙනවා. ඒ වැඩ කරන්න ඕනේ හිත හදාගන්න ජනවාරියේ ඉඳන් මං මෙන්න මේ දේවල් අඩු කරන්න ඕනේ. ෆෝන් නොබන වෙලාව අඩු කරන්න ඕනේ. හරි? ඊට පස්සේ මම මේ බොරුවට නාස්ති කරන වෙලාවල් අඩු කරන්න ඕනේ. මම තනි අරමුණක් වෙනුවෙන් මේකට බහින්න ඕනේ. හරි? ඒ කියන්නේ එක්සෑම් එක පාර්ට් ටයිම් එකක් වෙන්න බෑ. හරි? එක්සෑම් එක ෆුල් ටයිම් වැඩක් වෙන්න ඕනේ. ඒ ෆුල් ටයිම් වැඩේට බැහැලා ගෙදර ඉන්නවා නම් දවසක ඒ දවසේ පුතේ පැය 15ක් 16ක් වැඩ කරන්න හදා ගන්න ඕනේ. අනිත් දේ පුතේ මයින්ඩ් එකක් තියන් ඉන්නවනම් නිකන් ගෙසින් හරි ගෙසින් පාඩම් කරලා එක්සෑම් ලියනවා. අනුමාන පාඩම් කරලා එක්සෑම් ලියනවා. එහෙම නෙවෙයි පුතේ. එක්සෑම් එක ගොඩ යන්න වැඩ කරලා හරි එහෙම මේ දැන් ඔයාලට ඉතින් කියන්න පුළුවන් ඇයි සර් ඔච්චරලා පන්ති දාන්නේ ඉතින් එකට පන්ති ඉවර කරා නම් ඇතිනේ ළමයෙක්ට එච්චරලා වැඩ කරන්න බෑනේ හරි හරි ඒක තමයි දැන් යන්න ඕන නම් දෙක වගේ වෙද්දි යන්න පුළුවන් හවස පේපරයක් සාකච්ඡා කරන්නේ හැබැයි ඒක මාර්තු මාසෙ ඉඳන් පස්සේ පුතේ ඔයා ඉන්න ඕනේ අනිවාර්යෙන් ඒවා පුතේ මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ එහෙම චූටි සිලබස් එකක් නෙවෙයිනේ තියෙන්නේ සිලබස් එකක් තියෙනවා ඇත්තටම ඔයාට ඒ හින්දා පුතේ අපි වැඩ කරලා ගණන් හදලා තමයි මේක ගොඩ දාන්න ඕනේ. ඒ හින්දා මම ඔයාගෙන් ඒ කාලය ගන්නවා. එතකොට ඒ කාලය වැඩි කියලා හිතන්න එපා. හරි? එතකොට උදේ සමහරලාවට 7 වෙද්දි එන්න බැරි වෙයි. අඩුම 8 7:45 වෙද්දිවත් එන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ Tamanට එන්න පුළුවන් පළවෙනි බස් එකේ එන්න. හරි? හරි ඊට පස්සේ පුතේ ඊළඟට කියන්න තියෙන්නේ මේ මම අර කියපු කතාව. ජනවාරි මාසේ ඉඳන්වත් තාම වැඩ කරන්න පටන් ගත්තේ නැත්තම් හවස ගෙදර ඇවිල්ලා හිතන්නකො නිදා ගන්නවා 7-8 වෙදි නිදා ගන්න. නැත්තම් වැඩ කරන්න පටන් ගන්න 10ට. එහෙම නෙවෙයි පුතේ. ඔයාලට ප්ලෑන් එකක් හදා ගන්න. හරි? සමහරලාවට රෑ පාඩම් කරන්න බැරි පුතාලා ගෙදර ආපු ගමන් කෑම කාලා නිදාගෙන උදේ හැරෙන්න. හරි? එහෙම Tamanට පුළුවන් විදිහ හදාගන්න වෙලාව මොකක්ද කියලා. හරි? ඒකල පුතේ මේකට ෆුල් ටයිම් බහින්න. එම ලොකු අමාරු කතාවක් නෙවෙයි මේ ස්ට්‍රීම් එක තුල තියෙන්නේ. ගොඩ දාන්න පුළුවන්. ඔයා මහන්සි වෙනවා නම් ඔයා ගණන් වලට ගත්තේ S1ක්ද විද්‍යාවට S1ක්ද ඔය සියලු කතන්දර ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. හරි? ඒ වල රිසල්ට් එක ඔයාට ඒ තුනකට යන්න පුළුවන්. තාම කාලය ඇති. හැබැයි අප්‍රේල් වගේ වුණාට පස්සේ පුතේ ඔක ටිකක් අමාරු වෙනවා. ලස්සන හීන ඇතිනේ. හරි? අගෝස්තු එක්සෑම් එක ලියනවා. නොවැම්බර් 15 20 වගේ වෙද්දී රිසල්ට් එකක් බලන්න තියෙනවා. හරි? ඒ රිසල්ට් එක බලද්දි පුතේ හිතන්නකො සරලව ඔයාගේ රිසල්ට් එක එන්නේ A3ක් කියලා. ලස්සනට එනවා SFTA, ETA, හරි? ඊට පස්සේ ICTA. රෑන්ක් එක එනවා දිස්ත්‍රික්ක 3 වගේ. හරි? හරි ලස්සන රිසල්ට් එකක් පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා කොච්චර සතුටු වෙයිද සරලව හිතන්න මම මේවට කියන්නේ අලුත් අවුරුද්දට බලාපොරොත්තුවක් ඇතුව වැඩ පටන් ගන්නයි මේ දේවල් කියන්නේ ඔයා එක වසරේ ඉඳන් හරි ඉගෙන ගන්නවා ඔයාලගේ අම්මලා ලොකු ඉලක්ක තිබ්බා පුතා ඉංජිනේරුවෙක් කරනවා හරි ડોක්ටර් කෙනෙක් කරනවා දැන් ડોක්ටර් කෙනෙක් කරන්න බෑනේ හරි ඔයාට යන්න පුළුවන් උපරිමයක් තියෙනවනේ හරි එතකොට ඒ උපරිමය තුල ඔයා අවුරුදු 13ක් පුතේ ඉගෙනගෙන අවසාන වෙලාවේ අම්මත් එක්ක තාත්තත් එක්ක රිසල්ට් එක බලද්දි ෆෝන් එකකින් බලලා වෙන්න පුළුවන් ලැප් එකකින් බලලා වෙන්න පුළුවන් හරි එතකොට ඔයාගේ හිත දන්නවනම් වැඩ කරලා නැහැ මේ එන රිසල්ට් එක මෙන්න මේක තමයි කියලා දන්නවනම් හරි ඔයාගේ හිත දන්නවා මට මේ රිසල්ට් එක එන්නේ හැබැයි අම්මා තාත්තා ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්නවා පුතා දිස්ත්‍රික් රෑන්ක් එක මේක ඇති පුතා A3ක් අරගෙන ඇති අම්මා තාත්තා අහන්නේ එක වචනයයි හරි පුතේ කැම්පස් යන්න පුළුවන්ද කොහෙද කැම්පස් එක හරි ඔන්න ඔය වචන ටික අහන වෙලාවේදී හරි
ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ කැම්පස් එක. අම්මේ මට ජපුර යන්න පුළුවන්. මේක තමයි මගේ රෑන්ක් එක. හරි. නැතුව එදාට හරි අම්මේ S3යි. හරි. අම්මේ S2යි F1යි. C2යි S1යි. තව චුට්ටක් වැඩ කරා නම් කැම්පස් යන්න තිබ්බා. ඇයි ඔයා තව චුට්ටක් වැඩ කරේ නැත්තේ? ඇයි ඔයා කලින් පටන් ගත්තේ නැත්තේ? හරි. ඒක ඔයාගේ හිතේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. එතකොට ඒ දවස වෙද්දි ඒ දවස දුර නෑ. දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා. හරි 12ක් ඉස්කෝලේ ගියා. හරි ඔය කතාවත් එක්ක තව තියෙන්නේ මාස 7ක් 8ක්. එතකොට මාස 11කින් ඔයාලගේ අම්මලා තාත්තලා සහෝදරයෝ නෑදෑයෝ හැමෝම ඔය කතාව අහනවා. හරි නොවැම්බර් 15 වගේ වෙද්දි අහනවා පුතේ රිසල්ට් කොහමද? ඒලෝ රිසල්ට් කොහමද? කොහෙද කැම්පස් එක? හරි එදාට හරි C2යි S1යි අම්මේ තව ෂයි එකක් කරනවා. ඇයි ඒ මිනිසුන්ට එහෙම තව ෂයි එකක් කරනකම් බලන් ඉන්න අවස්ථාව දෙන්නේ? හරි ඒ කියන්නේ ඔයාගේ ලොකු ලොකු ටාගට් ඇති මේ වාහන අරන් දෙනවා, ගෙවල් හදලා දෙනවා. හරි ඒ ටාගට් වලට යන්න කලින් පුතේ ළඟම තියෙන ටාගට් එක ඇචීව් කරන්න. ඒ තමයි A level exam එක. ඒ දවසේ ඔයාට පුළුවන් නම් ඔයාගේ රිසල්ට් එක මෙන්න මේකයි කියලා කියන්නේ මිනිසුන්ට කට ඇරලා. හරි ඒ සතුටම ඇති ඔයා මේ අවුරුදු 13 තුල ඒ මිනිසුන්ට දෙන. හරි ඒතර ඒක වෙනුවෙන් ඔයා ෆෝන් එක ඔබ ඇඳේ ඉන්නවත් මේ අවුරුදු පුරාවට මේ ලබන අවුරුදු පුරාවට හරි නැත්තම් බොරුවට බස් වල රස්තියාදු වෙලා කියන්නේ බොරු වෙලාවක් ටවුන් වල ගත කරන්නවත් එහෙම නෙවෙයි පුතේ. ඔයාට හැම දෙයක්ම සියල්ලම පුතේ ප්ලෑනින් තියෙන්න ඕනේ. හරි ඒ ප්ලෑනින් එක්ක ඔයාට පුළුවන් වෙන්න ඕනේ පුතේ ඔයාගේ ටාගට් එකට යන්න අනිවාර්යෙන් මේ කතාව තුල ඊළඟ අවුරුද්ද තුල පැහැදිලි නේද? හරි ඒ කියන්නේ ඔය කාරණා ටික හොඳට හිතට ගන්න. හිතට අරගෙන මේ අවුරුද්දේ ලස්සන ප්ලෑන් එකක් ඇතුව හිතට හයියක් ගන්න කොහොම හරි ඒ තුනක් ගන්නවා කොහොම හරි ජපුර යනවා කොහොම හරි කොළඹ යනවා කියන කතාව. ඒකත් එක්ක පුතේ වැඩේ කරගෙන යන්න. ඕක තමයි ඉතින් මට කියන්න ඕන කරේ අලුත් අවුරුද්ද දෙන්න ඕනේ පණිවිඩය උනේ. හරි එහෙනම් පුතේ හැමෝටම ජය වෙන්න ඕනේ. අපි හම්බෙමු සඳුදා නෙවෙයි පුතේ සඳුදා ඕ හම්බෙනවා ඉස්සල්ලාම මේ ඊට කලින් මං හිතන්නේ සෙනසුරාදා හම්බෙනවා මාතලේ ළමයි ඉරිදා හම්බෙනවා නුවර ළමයි. එහෙනම් හැමෝටම ජයෙන් වෙන්න ඕනේ. මේ උදා වෙන අවුරුද්ද 2026 ඔයාගේ ටාගට් වලට යන ජපුරම යන්න ලැබෙන හරි වාසනාවන්ත අවුරුද්දක් වෙන්න ඕනේ හැමෝටම. හරි පුතේ